බලහගනින් මං ගලෝවල් නැතුව කෙල්ලට ගහන්නා කියලා මේ තමයි ගිය හරිද ලයිව් එකක් දාගෙන මට ප්ලේ කරන්න තමයි කියලා බලම දන්නවනේ බං මම දැන් කෙල්ල හෙව්ව නෑ බං තියෙන කාමරාවස්සේ ඉස්පාවල හැමතැනම හෙව්වා මේ කොහෙවත් කෙල්ල හිටියේ නෑ මං හරිද ආස්පටි මාරයි මේ කට්ටිය අරන් ගන්න එපා එක මේ මං මේ ඉස්පාවල හොයන්න ගියේ නෑ දිරාටම මැප් එකේ හැමතැනම හෙව්වා කෙල්ල හිටියේ නෑ කොහොමද හෙඩ්ෂොට් එකක් ගාලා දැම්මවා කොහොමද ඊසි විදියට මං ඉදි බෝල් නැතුව මේ අබේ සුපර් ගර්ල් ගේ ලීඩව ලස්සනට කික් කරගත්තා නම මියායි මචං දැන් තමයි මතක් වුනේ මියාව නේ මචං මායාවි හරි නම මායාවි හරිද මායාවි කියලා කියන්නම් මම වීඩියෝ එක මෙතන ඉඳන් මට මේ නම මතක් වුනේ පස්සේ මචං හරිද මම ඉතර කල්පනා කරලා ඉන්නේ නෑ නම මායාවි හරිද hello boys and girls welcome back X2FF YouTube channel ඔන්න මචං අද වීඩියෝ එකෙන් ගෙනාවේ මේ අපේ මේ සුපර් හීරෝස් ගිල්ඩ් එකේ ලීඩර්යි ඒ කියන්නේ මමයි we super girls guild එක girls guild එක ඒකටත් මේ කෙල්ලොන්ට එන්න පුළුවන් එන්න කැමති කට්ටිය WhatsApp message එකක් දාන්න හැබැයි කොල්ලොන් ගන්න නැහැ කෙල්ල විතරයි ගන්නෙ voice check කරලා ගන්නෙ කෙල්ල කරුත් ගන්න නැහැ ඔන්න මචං මේ මායි අපේ සඳරුයි මේ කෙල්ල දෙනෙක් ගහපු custom එක වීඩියෝ තමයි තියෙන්නේ ස්පීඩ් එක වැඩි කරලා තියෙන්නේ එහා පැත්තේ ඉන්න ගර්ල්ස් ගිල්ඩ් එක කෙල්ල දෙන්න හරිද මෙතන බලන්න බ්ලැක් කෙනෙක් ඩවුන් කරලා දෙමින් දැන් ලීඩර් විතර ඉතුරුලා ඉන්න ගර්ල්ස් ගිල්ඩ් එකේ එයාත් මෙතෙන් ඩවුන් වෙනවා පේනවනේ දෙන්නම ඩවුන් කරා ඊසි පළවෙනි මැච් එක ගැහුවා ගහලා ඉමෝටුත් දැම්මා මචං මේ වීඩියෝ එකට කලින් කියන්න ඕනේ මේ ගර්ල්ස් ගිල්ඩ් එකේ ලීඩර් හොඳට AWM පුළුවන් සුපිරි කම්බැක් එකක් දුන්නා ඉතින් අද ලයිව් එකේ ගහපු කස්ටම් එක මම වීඩියෝ එක අප්ලෝඩ් කරන්න ඉඳන් ඉන්නේ මේ අඟහරුවාදා කියන්නේ හෙට මේ වීඩියෝ එක බලන හැමෝම වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරලා ලයික් කරලා කමෙන්ට් එකක් එහෙම දාන්න හරිද? ඒ කියන්නේ මේ වීඩියෝ එක මම දාපු වීඩියෝ එකට views වෙලා නැහැ මම එක එක විදිහේ වීඩියෝ දැම්මා අප්කමින් දිගටම දාන්න ගියා ඒවට ආවෙත් නැහැ මම මේව නිකන් වීඩියෝ එකක් දාන්න ඉතින් ඒකයි මෙතන මචං මම මේ කෙල්ලත් එක්ක යාළු වෙන්න ගියේ හරිද? මේකේ හෙන කපඩි මචං හරිද? ලංකා කෙල්ල කොහොමද කපඩිනේ මේ කොහොමරි මට ගහන්න වැඩි වෙලා මල බැලලා තමයි මාත් මැච් එක ගහන්න ගත්තේ. ඔන්න මේ මම මෙතනක් ගිය චුට්ට ඉමෝට් දාලා යාළු වෙන්න හරිද? මම යාළු වෙන්න කියලා ඇස්සේ මේ කියලා දෙන මාත් එක්ක ගහන්න. එතසමන් ගහලා දැන් මේ හරිද අතන මේ නපුරි හරිද? මම නම් මෙතන කයි කියලා හිතලා බෝල් එක ගහලා මේ බයෙන් ගියේ හරිද? ඒත් අවුලක් නැහැ මට මැච් එක ගහගන්න පුළුවන් වුණා සඳරුණා කෙල්ලත් එක්ක යාළු වෙලා ඒත් මට නම් බැරි වුණා කියන්නේ. මේ දැන් ඉතුරු වෙලා ඉන්නේ මේ අපේ ගර්ල්ස් ගිල්ඩ් එකේ ලීඩර් මේ අම්මරේ නමම තෑ ගියේ බංගෝ මේ කිල් වුණාට පස්සේ නම කියන්නම් මම නපුරිත් එක්ක යාළු වෙන්න ගියේ මේ නපුරි මේ එක හරි ගියේ නෑ ඉතින් ඊට පස්සේ මේ බැරිලා මාත් ඉතින් මේ දීලා හරියා බං දැන් මෙතන කිල් වුණාට පස්සේ බලමු ගර්ල්ස් ගිල්ඩ් එකේ නම මට මතක නෑනේ කොහොම මොකක් හරි මේ ඒ නංගිගේ නම මට මතක් වුණා එයාගේ මං කියන්නම් දැන් ඉතින් ඇත්තනම කියන්නම් සමහරවිට මචං ඇත්තනම හරිද හොඳට අංගිගෙන මම ඇහුවා අපේ ගර්ල්ස් ගිල්ඩ් එක හදමුද කියලා යා සුපර් ගර්ල්ස් කියලා ගිල්ඩ් එක හැදුවා කිව්වේ අපේ සඳුරු දැන් හදලා යාට ඕන තිබ්බ දුන්නේ දැන් එයා තමයි ලීඩර් පේනානේ හෙඩ්ෂොට් එකම දුන්නේ මම වීරයා කියලා දන්නවනේ මචං මේකත් මේ රවුන්ඩ් එක මම ගහන්න ගියා හරිද සඳුරු නම් කිව්වේ යාළුවෙමු කියලා උඹ දන්නවනේ මං ගැන අනිත් ගහන්න තමයි ගියේ මං ඊට පස්සේ මේ පොඩි ආතල්ලගේ ලයිව් එකේ කස්ටම් එකක් ගැහුවා මොනවද මම මෙතන මේ මැච් එක දෙන්න මේ පොඩි ආදල්ලයක් ගන්න ගියේ හරිද මේ පේනවනේ මේ චුට්ට හොරතල් වෙන්න ගියේ ඊට පස්සේ මේ ලයිව් එකේ බලන කට්ටියටත් මෙහෙම වෙද්දි කම්මැලි හින්දා මම මේ චුට්ට මේක අන්තිම වෙනක ඇද්දා නැත්නම් ලයිව් බලන කට්ටියත් කම්මැලිනේ බම් මම මෙතන හොරතල් වෙලා හිටියද ඉරාට බොරුනේ මේ විශ්වාස කරනවා විශ්වාස කරා මේ කිලට කෙනට AWM ගන්න පුළුවන් ලයිව් එක බලමු කට්ටිය දකින්නදී මේ පස්සේ ගාපු කස්ටමර්ලා මටත් වඩා කිල් දැම්මා මේ මැච් එක මේ අපි වින් කරාද කියලා මේ බලන්න වෙන්නේ මේ වීඩියෝ එක ඉවරනකම් බැලුවොත් විතරයි හරිද මොකද මේ කස්ටම් එක අපි වින් එක ගැහුවල කෑවල් කියලා ෂුවර් එකක් නැහැ මේකින්ද අනිවාර්යයෙන් වීඩියෝ එක ඉවරනකම් බලන්න වීඩියෝ එක ඉවරනකම් බලලා හැමෝම පුපුරන්න හරියන්න ඕන මචං මෙතනින් මේ මගේ අදින් මේක දැනගදි මේ මිස් වෙච්ච හින්දා මේ රවුන්ඩ් එක එනමින්ට ගියා හරිද අපි බලමු ඉතින් මේ ගැන ගර්ල්ස් ගිල්ඩ් එකේ කෙල්ලෝ දෙන්නයි මේ
සුපර් හීරෝස් ගිල්ඩ් එකේ මේ කොල්ල දෙන්නගේ ගහන්න කෑවත් නම් වසම නෝන්දී මචං බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකට මේ අද ගාතාවක් දාලා තියෙන කඩේ සෙට් එක බලන්න එක මචං මම දැන් බෑක් පේජ් එකකට දාන්න ගියා මට බලු වැඩක් එන්නේ නැහැ පේනවනේ මේ අර දුර ඉඳන් එම් කරලා ගහුවා හරිද අනේ මේ හෙන ස්නැප් ගහILLක් ගහනවා ජහරිද ලේසි නෑ මේ බලන මේ සඳරුඩත් මේ හැප්පෙන්න ලේසි උනේ නෑ මේත් එක්ක කියන්නේ හොඳ බැටල් එකක් ගියා පේනවනේ ගහන ගහිල්ල මම සමාජ කියලා තමයි සේව් කරන් ඉන්නේ මේ කට්ටිය අහන්න එපායි ගර්ල් කිල්ලඩියට ගියදී මේ මගේ කෙල්ලද කියලා මේ මට ගර්ල් රින් ගිරෙන්නේ නෑ මං සිංගල් මේ අපි සුපර් හීරෝස් එකටයි මේ සුපර් හීරෝස් සුපර් හීරෝස් එකටයි සුපර් ගර්ල්ස් එකටයි දෙකටම මෙම්බර්ස්ලා ගන්නවා එන්න කැමති කට්ටිය කියන්න ඉතින් මේ ජොදා නම ඩිසයින් ඉන්නේ මම බෑක් පේජ් කරාට මුලින්ම ගහගත්තා ඉතින් මේ මචං සතරු මට මේකේ චැලෙන්ජ් එකක් දුන්නා ලයිව් එකෙන් මේ පුළුවන් නම් මේ තනි ස්නයිපරෙන් මේ ප්ලේ කරපන් කියලා මේ මං ඉතින් තනි ස්නයිපර් එක ගත්තා ඉතින් කෙල්ලෝ මේ තනිය ඉතින් අප්පුඩි ගහන්න බෑ කියන කතාව මේ ඔප්පු වෙයිද කියලා බලමු අපි මෙතන තනිය ඉතින් අප්පුඩි ගහන්න බෑ තමයි මේ අපි බලමු ඉතින් මේ රවුන්ඩ් එක ගහ ගන්න පුළුවන් වේද කියලා සාධාරණ නම මොකද කරන්න වෙන්නේ නැහැ මටත් වෙන්න බෑ පේනවනේ තනිය ඉතින් අප්පුඩි ගහන්න බෑ බරුවට හිතන්න මම ඉතින් මැච් එක දුන්නා ඒගොල්ලෝ දැක්කම දුන්නා කියලා සිරානෝ තනිය ඉතින් අප්පුඩි ගහන්න බෑ මම ඒක පිටියට තමයි මෙතන ස්නැප් දෙයක් ගත්තේ පස්සේ ස්නැප් දෙයක් ඕනේ කට්ටිය බලන්න අද වීඩියෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක හොඳයි කියලා මචං මම මේ වීඩියෝ එක කොච්චර කිසිම එඩිට් එකක්වත් කරන්න නැතුව තමයි අප්ලෝඩ් කරන්නේ හරිද ඒක නැගිට චුට්ට එඩිට් කරනවා ඉතින් මේ නෑ මම කොච්චර මහන්සිලා වීඩියෝ දැම්මත් උඹලගේ views නැති වෙන මට එපා වෙනවා පේනවනේ හෙඩ්ෂොට් අපි මචං CS අර ගහන ස්නැප් ගහන්න නැහැ නේ බා අපි ස්නැපර් එකක් ගන්නෙත් කලාතුරකේ මචං මම දැන් කෙල්ලට ඉමෝට් දාන්න ගියේ පස්සේ මට ගහන්න ආවා මං දීුවා ඉතින් බා මචං සිරාන අපි මේ මැච් එක මාර්ගයට එන්ජොයි කරා මං හැදුවේ මේ අර සඳ 150ක මේ ඩැමේජ් එකක් කරගෙන මේ එතන පොඩි මේ මූවමන්ට් එකක් දාන්න හරිද කෙල්ල එතන මේ ගහලා දැම්මා කියනවාකෝ ඊළඟට කෙල්ලොත් එක්ක තෝනකඩිය සෙල්ලම් දාන්න බගෙන මේක මේ බලමු අපි සඳරුට ගැම්මක් අල්ලන්න පුළුවන් වෙයි කියලා මේ කෙල්ලෝ දෙන්නක් කෑවොත් නම් වසන හොන්ඩිය තමයි ඉතින් අපි බලමු සඳරුට ගැම්මක් අල්ලයිද කියලා කෙල්ලටම දීලා දැන් මේ කෙල්ලොත් එන කපඩීවා ගහන්න ලේසි නෑ මේ එක කෙල්ල නාට අපි දෙන්නටම ගැහුවා කෑවද කියලා වීඩියෝ කියන බලමු පේනවනේ සඳරුටත් අර මොකුත් කරගන්න බැරි වුණා එතන මාර ගහිල්ලත් අය ගහන්නේ සුපර් ගර්ල්ස් ලීඩර්ස් ඒගොල්ලන්ට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකේ සෙට් දවන්න ඉතින් ගාතාවක් තමයි තියෙන්නේ ඉතින් අපි රේඩියෝ එක ගාතාවක් දාලා තියනවා නපුරින් නෑ ඉතින් බෑක් කළා ගියා නපුරි මට කලින් නම සෙට් නෑ ඉතින් මේ එයාගේ ප්ලේ නොට් ටිකක් මදි මේ මයික් ඔන් කරන්නේ නෑ ලයිව් එකේ මේ ඔන්න ඒතකොට අපි රන්දියට සමාධි විතරයි ඉතුරු උනේ බලමු මේ ගහන්න පුළුවන් කියලා මෙන්න මෙතනදී මචං ලයිව් එකේ ක්‍රෑෂ් වුණා හරිද මට මොකුත් කරගන්න බැරි වුණා ලයිව් එකේ ක්‍රෑෂ් වුණා ඉතින්දී ඊට පේනවනේ මං කියවනේ කෙල්ල කපඩිය කියලා කෙල්ල මට මාවිල්ල මාව කිල් කරලා ගියා හරිද කාරි මට එතන එලිමේට් වෙනකම්ම මේ ආවේ නෑ මේ ලයිව් එකේ මේ ඒ කියන්නේ ක්‍රෑෂ් කරලා තිබ්බේ බලමු උඩ මේ මැච් එක ගහ ගන්න පුළුවන් වේද කියලා මට මතක විදියට නම් මේ මැච් එක ගියා අපි බලමු මේ ගහයිද කියලා मैं ගැව්වොත් ගැම්මා තමයි මොකද එක කෙල්ලෙක් ගියහත් වසන ඕන්ඩිය ආවා ඉතින් කොල්ල දෙන්නෙක් කළා ඉතින් එක කෙල්ලෙක් ගියා නම් වසන ඕන්ඩිය මූ මෙතන මාර විදිහට try කරා ඉතින් මැච් එක ගහන්න බලමු ගහන්න පුළුවන් වෙයි කියලා මූ ආතලුත් එක්ක හරි මැච් එකක් ගහන්න දැන් try එක දුන්නේ ඒත් බලමු මේ ගහයි කියලා මට මතක දෙන්න මූ කෑවා ඉතින් මූ ආතල් දෙනා වැඩිනේ බා මූ හරියට ගැහුවා නම් මැච් එක ගහන්න ඇතිව බලමු මැච් එක නිකමට ගියාට රවුන්ඩ් දෙකට පහයි බා अब බලමු ඉතින් වින් එකක් ගහන්න පුළුවන් නේද කියලා මේ කෑවත් වසන ඕන්ඩියවා මේ මචං මන් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා දෙනවා කට්ටිය අනිවාර්යෙන් මේ ඒ මල්ලිගේ YD channel එක subscribe කරලා තියාගන්න ඉතින් ආයි සුපිරි මල්ලිගේ නෙත් තමයි ඉතින් ඔයගලන්ට එයාගේ channel එකේ මුත් කිව්වේ ඉතින් ගන්න පුළුවන් මන් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් ඒ මල්ලිගේ YouTube channel එකේ link එක කට්ටිය මේ මල්ලිව subscribe කරලා support එකක් දෙමු ඉතින් කොල්ලගේ channel එකේ නමත් එක්කම link එක දාලා තියන්නම් මේ කෙල්ලත් මාරම කබඩි බම් පේනවනේ පිටිපස්සෙල්ල ගහන්න ගියම ඒ වගේ තමයි මාත් එක්ක පේනවනේ ගහ රවුන්ඩ් 3ක් කරගත්ත පස්සේ කෙල්ල අඬන්නත් ගත්තා ඉතින් අපි පවුනේ කියලා තව රවුන්ඩ් දෙන්න ගියේ මචං බලමු මේකේ මොනවා වෙයිද කියලා දෙන්න නෙමෙයි දැන් නම් කෙල්ල අපි දෙන්නටම තනියම ගහන ලයින් එක යන්නේ මචං ඉතින් කෑවත් වසන ඕන්ඩිය මචං මට මේ කියවනවත් වැඩි ඉතින් මචං මොනවා කියන්නද මන්දා ඉතින් මෙතන මචං මම සඳරුට වෝල් ටික දුන්නා හරිද මම හැදුවේ මෙතන ග්ලෝවල් නැතුව මේ AWM ගහන්න හරිද
මම මේ ගත්ත තීරණේ හරියද වැරදිද කියලා දැන් උඹලම බලාගෙන ඉන්න. මං ග්ලෝවල් නැතුව කෙල්ලට ගහන්නා කියලා මේ තමයි ගියේ හරියද ලයිව් එකක් දාගෙන මට ප්ලේ කරන්නත් අමාරු කියලා උඹලම දන්නවනේ බා. මම දැන් කෙල්ල හෙව්ව නෑ බා. තියෙන කාමර අවස්ථේ ස්පාවල හැමතැනම හෙව්වා මේ කොහෙවත් කෙල්ල හිටියේ නෑ මං හරියද? සෝරි මාර ඉතුරුනේ. කට්ටිය අරන් ගන්න එපා එක මේ මං මේ ස්පාවල හොයන්න ගියේ නෑ. දිරාටම මැප් එකේ හැමතැනම හෙව්වා කෙල්ල හිටියේ නෑ. කොහොමද හෙඩ්ෂොට් එකක් ගාලා දැම්මවා. කොහොමද ඊසි විදිහට මං ඉදි බෝල් නැතුව මේ අපේ සුපර් ගර්ල්ස් ගේ ලීඩව ලස්සනට කික් කරගත්තා. නම මියායි මචං දැන් තමයි මතක් වුනේ. මියාව නේ මචං මායාවි. හරි නම මායාවි. හරිද මායාවි කියලා කියන්නම් මම වීඩියෝ එක මෙතන ඉඳන්. මට මේ නම මතක් වුනේ පස්සේ මචං. හරිද මම ඉතර කල්පනා කරලා ඉන්නේ නෑ. නම මායාවි. හරිද මේ ගේම් එකේ නම. කොහොම හරි මම මායාවිට එතන හෙඩ්ෂොට් එකක් දුන්නා. මම ඔළුවට නෙමෙයි ගහන්න ගියේ බොඩි එකට. ඒක ඔළුවට වැදුනා ඉතින්. ඒ කනා ෂොට් එක නේ බං මම බලලා ගැහුවේ හරිද? ලයිව් බලන කට්ටිය දන්නා මම ඒක මේ බලලා ගැහුවේ. මෙතනදි මචං මේ මත් පොඩි ආදල්ලයක් ගන්නම් කියලා ගියේ මම අපි ගෙල්ලන්ගේ ආදල් ගන්නවා කියලා වැරදි විදිහට ගන්න එපා ඉතින්. ගේම් එකේ හරිද? ගේම් එකේ මේ රවුන්ඩ් කොහොම හරි පහට පහ කරා ඉතින් මං තනි ගැම්ම අල්ලලා ඉතින්. මම සතුටට කිව්වා ලයිව් එකේ චුට්ටක් මට වීරයා වෙන්න දියා මේ උඹ මේ AW මෙදියා පාඩු වෙන්න කියලා මචං. දැන් ගණපති කාලත ඉවරයි මචං. දැන් බණ යන්නේ. චුට්ටක් බණත් අහපන්. මචං බේරන්නේ මේ කෙල්ලත් මෙතන ලෑස්තුණා යාළුණා මං හරිද? එතනදි මට මේ කනෙක්ෂන් ප්‍රශ්නයක් තුණා කොහමද මං කෙල්ලත් එක්ක යාළුණා. ඔයාලා ගෙදරත් මේ වගේ හවසට පිරිද්දර දිනක් කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මචං මෙතන සඳරුවේ කනෙක්ෂන් තිබෙන්නේ නැහැ. මම ඉතින් සඳරුව හිල් ගාලා එදාට කෙල්ලත් මට එකක් ගැහුවා. එදාත් මං හීල් වුණා. හීතුනේ මෙඩි ගහගෙන බම් මොනවද බම් බොයි හිතන විදිය. කොහොම කැත්ත විදියට හිතන්න එපා. ඔන්න මචං මං කෙල්ලත් එක්ක දාලා චුට්ටක් අර ලයිව් එකේ වැඩ එහා පෙන්නවා ඉතින් දන්නාට ඉතින් මේ චුට්ටක් මේ අද ලයිව් එකේ මේ ටයිටල් එකට දාලා තිබ්බෙත් මේ මං අද කියන්නේ වීඩියෝ එක හදන්න අද කියන සඳ හරිද? ඔයගොල්ලෝ අද කියන දැන් සඳ කියලා දාගන්න. ටයිටල් එකට දාලා තිබ්බේ මේ හොඳ මේ යාළුවාගේ GF නැති වුණා කියලා. නැති වුණා මේ කියලා මේ අන්තිමට මචං අපි ගර්ල්ස් ගිල්ඩ් එකක්ම හැදුවා. අන්තිමට මම බඩ ගාලා එන ආසලට මෙඩිය දෙන්න යද්දි මට ගහලා දැම්මා බා. මං හිතන කැතම වැඩක් තමයි වුනේ. බලමු මේ රවුන්ඩ් එක ගහ ගන්න පුළුවන් වෙයි කියලා. ඔක්කොම රවුන්ඩ් 15යි දින්නේ මචං. සිරාඩම් මේ මැච් එක ගියොත් නම් එන නෝන්ඩි යා බා. එයා පැත්තේ ඉන්නෙත් කියලා මම 1v1 එකක් ගහන්නේ මේ සඳරු විදියට ගහන්නේ නැහැ. වාතල් ගන්නවා විතරයි බා. ගර්ල්ස් ගිල්ඩ් එකේ ලීඩයි මේ සුපර් හීරෝස් ගිල්ඩ් එකේ ලීඩයි. සුපර් හීරෝස් එකයි සුපර් ගර්ල්ස් එකයි සුපර් ගර්ල්ස් එකේ කට්ටියටයි සුපර් හීරෝස් ලාඩේ දෙකොල්ලොන්ට එක විදියට තමයි නේම් එක ඩිසයින් කරන්න තියන්නේ. පේනන් දෙකේ චොඩියමුන් පාරක් තමයි මට වැදුනේ එතනදී. අපි දෙන්නෙක් ඉන්න ඉඳලා දන්නේ කෙල්ල එතන දෙකේ චොඩිය ගත්තා සඳරවල මෙතන පින්න එකේ ඉති කියලා බලමු මචං. මෙතනදී පින්න ගන්නත් ඉවරයි මචං. මේ ලස්සන කරගෙන ගිය වීඩියෝ එක උඹලට වින් එක බලන්න දෙන්නේ නැහැ. වෙඩාවල වින් එක ආවං ඉතින් මේ බලමු මේ රවුන්ඩ් එක අදීට කියලා. මම මචං 150ක් ගාලා ආතල් ගන්න වැඩිනේ මම පේනවනේ ඕකන කරන්න බැරි ඉතින්. ඔයාලට තමයි මචං අපිටත් හොඳ වැඩි බඩ මතක් කරන්නේ. කියලා වැඩක් නැහැ බං. ඉතින් මේ බලමු මේ මැච් එක ගහගන්න පුළුවන් වේද කියලා. ඉතින් මොනවද කරගෙන උඹලා මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරපන් බං. හරිද? බොරුවට කොල්ල දාන්න බා. කොල්ල මට මැසේජ් දාන්න එපා. ගර්ල්ස් කිල්ලර් ගන්න කියලා. කෙල්ල විතරයි ගන්නෙ. ඒකත් වොයිස් එක් කරලා දාන්නේ. කොල්ලන්ට සුපර් හීරෝස් වල එන්න පුළුවන්. තව 3 දෙනෙක්ට වගේ තමයි එන්න ඉඩ තියෙන්නේ. මම බලලා කට්ටිය ගන්න. මෙම්බර්ස්ලා ගන්න වැඩ ටික බලන්නේ මේ අපේ දිනුවයි මේ ලුසිෆර් විතරයි. මම දෙන්නගේ නම්බර් දෙක මේ දෙපැත්ත දාලා තියන්නම් වීඩියෝ එකේ මේ දෙකේම. ගර්ල්ස් ගිල්ඩ් එකට මේ මෙම්බර්ස්ලා ගන්න වැඩත් මේ ඔයගොල්ලෝ එයාලට මැසේජ් එකක් දාන්න මේකල එතනින් මාව කන්ටැක්ට් කරගන්න. ඔයගලන්ට බය වෙන්න එපා. ඔයගලන්ට අර නංගී කන්ටැක්ට් කරලා දෙන්නේ නැහැ මේ. එතනත් මම වොයිස් චෙක් කරලා තමයි මේ නංගිට සෙට් කරලා දෙන්නේ. ඇත්තටම ගර්ල් කෙනෙක් නෑ විතරක්. තේරෙනවද බං? කොහොම හරි රවුන්ඩ් 6ට 7ක් වුණා. බං බලමු ඉතින් වින් එකක් ගන්න පුළුවන් කියලා. අපි තව එක මැච් එකක් හරි කෑවොත් කෙල්ලට වින් එක යනවා. අපි කොහොම හරි රවුන්ඩ් දෙකක්ම ගහ ගන්න ඕනේ. මම මෙතන මචං මෝඩයා වගේ පැනකට ගිහිල්ලා හෙන මෝඩ විදියට මෙතන මැච් එක කනවා බං. හරිද? බලන්න මේ මැච් එක හෙන මෝඩ විදියට කන හැටි.
මම පණ්ඩිතයා වගේ මචං AWM කින් කියලා හිතාගෙන මේ පැනගෙන ගියා බං හරිද හැබැයි මචං AWM කින් නෙවෙයි කෙල්ලොත් AWM හෙන ගැහිල්ලක් ගන්න මම මෙතන වැඩි ගණන් ගත්තේ නෑ බං හරිද මං හිතේ ඊසි ගහන්න පුළුවන් වෙයි කියලා මාත් ඕනට වැඩි කියලා ඒක සුළුවට එක්ක වැඩි අන්තිමට මටත් වැදුනා ඕවා දැන් අර ඉතින් සඳර විතර ගැම්මක් ඇල්ලුවා ඉතින් හතර හත මැච් එක දැන් අන්තිමේ යන්නේ බලමු මේ රවුන්ඩ් එක මොනවා වේද කියලා සුපර් ගර්ල්ස් ගිල්ඩ් එකේ ලීඩර් වෙන්න එක ගහයිද නැත්නම් සුපර් හීරෝස් ගිල්ඩ් එකේ ලීඩර් කියන්නේ මම බොටා හරිද වෙ ඉන්න ගහයිද කියලා බලමු ඉතින් ඔන්න මචං මේ වීඩියෝ විනාඩි 15ක් වගේ දැදුනා ඉතින් හැමෝම අනිවාර්යයෙන් ඉවරන ගමන් බලන්න ඕනේ බැලුවේ නැත්නම් ගුටිනේ දන්නව නැහැ බැලුවේ නැත්නම් ගුටි මම බලමු මේක මේ වින් එක ගහන්න පුළුවන් වේද කියලා අපිට බෑ මචං ගියොත් නා හැබැයි මේ වාසනාවන් බෑ මෙතන ඉතින් මචං මොනවා කරන්නද මන්දා ඉතින් බලමු ඉතින් කෑවත් වසන ඕන්ඩිය තමයි ඉතින් මේ සඳරු මට කලින් වෝල් වලට එක ගහගත්තනේ බා මම මෙතන ඉතින් වදා හෙන කැත සීන් එකක් වෙනවද මට AWM බාරක් ගහන්න හම්බෙන්නේ නැහැ මම කල්පනා නැගලා වෝල් එකෙන් පන්න ගියේ අන්තිමට කෙල්ල මකුලුවකින් මරුණා ඒකට මම ගැම්මට වින් එකක් ගැසුවා මචං ගිල්ඩ් රෙන්ටවර් කට්ටිය ආලා ඉතින් මැසේජ් එකක් දාන්න වීඩියෝ එක ඉවරනකම් බලපු කට්ටිය තෑන් එනම මචං අපි අලුත් වීඩියෝ එකක් ඉක්මනට හම්බෙමු